නිර්මල බුදුදහම තුළ ආදරයෙන් සෙනෙහසින් සත්‍යයෝගුණු හැමෝම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පාදුවා බුදු එකමුතුව වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම මේ උදාර කටයුත්ත මේ ආදරණීය පූජනීය මේ විදිහට කරගන්නට අපිට මම හිතන්නේ පාදුවා නගරයේ මේ විදිහට සංවිධානය කරගන්නට අපිට හැකියාව ලැබුණේ කොළඹ නගරයේ යෝජිත සිල්වා මහත්මයා සහ නිරුෂා ලියනගේ මහත්මිය ඒ ආදරණීය කටයුත්තට උරදුන්නු නිසා තමයි මේ සුන්දර ආදරණීය ධර්ම දේශනාව අපිට මේ ආකාරයෙන් පවත්වන්නට පාදුවා නගරයට යෙදුනේ. ඒ වගේම මා නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා මේ අසීමිත කාල සීමාවක් තුළ සීමිත ඉඩකඩක් සොයාගෙන මේ ස්ථානයට පැමිණි ඔබ සැවමත් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් සාදුකාරය දෙයට බෞද්ධයාගේ පරමාර්ථය වෙන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ මේ යන ගමනේ පෙරම් පුරණේක ආත්ම භාවයක් විදිහට භවය තුළ සැපවත් කර ගැනීමේ අරමුණින් තමයි මේ කව වෙලා ඉන්නේ. වෙනදුනේ අපි මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවාම කල්පනා කරගන්න ඕනේ කාරණයක් තියෙනවා. එක පොඩි යෝජනාවක් කරන්නම් පටන් ගන්න